අපේ නාන්දක තෙරුන් වහන්සේ දේශනා කරනවා ප්‍රියා මේ පින්වත් සොහිරුවෙනි බගිනි කියලා කතා කරන්නේ. ඒ කාලේ තෙරුන් වහන්සේලා භික්ෂුණීන්ට සහෝදරිය කියලා කතා කරලා තියෙනවා. කියනවා හොඳට මුල් බැහැගෙන තියෙන ගහක් තියෙනවා අරටු සම්පන්න. ඒකේ මුලුත් අනිත්‍යයි. අරටුවත් අනිත්‍යයි. ඒතර ගහම අනිත්‍යයි. ඒ නිසා ඒ ගහේ තියෙන හේවණල්ලත් අනිත්‍යයි. දැන් මුලුත් මොහොතක් පාසා වෙනස් වෙනවා නම් ගහත් මොහොතක් පාසා වෙනස් වෙනවා නම් හේවණත් මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් සාමාන්‍ය ලෝකයා කියන්නේ ඒ ගහයට හොඳට හේවණ තියෙනවා. ඊට පස්සේ ගහයට ගිහිල්ලා කියන ඉස්සර ඉඳලම මේ හේවණ තියෙනවා. අපි එහෙම කතා කරන එක හරිද කියලා අහනවා. ගහත් අනිත්‍ය නම් මේ මුලුත් අනිත්‍ය නම් අරටුවත් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ ගහෙන් වැටෙන හේවණල්ල නිට්ටය වෙන්නේ කොහොමද? ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එහෙම කොහොමද කියන්නේ? එහෙම වෙන්නේ නැහැ කියලා. ස්වාමීනි ගහේ මුලුත් අනිත්‍ය නම් අරටුවත් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ ගහෙන් වැටෙන හේවණල්ල කොහොමද නිට්ටය වෙන්නේ? ඒක සාමාන්‍යයෙන් කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට තේරෙන එකක් යෝ. ඊට පස්සේ මේ විදිහට අහන්න ඊට පස්සේ ඒ විදිහට දැන් කලින් උපමාවේ තෙල් උපමාවෙමුනොත් පහන් සිලේ උපමාවෙනොත් කාරණාවක් මතු කරනවා මේ නන්දක මහරහතන් වහන්සේ. ඒ තමයි මේ විදිහට අර තෙලුයි තිරයි අනිත්‍ය වෙලා පහන් සිල දැල් අනිත්‍ය වූ පහන් සිලක් දැල් වෙන්නේ. ඒ වගේ අභ්‍යන්තර ආයතනත් අනිත්‍ය නම් බාහිර ආයතනත් අනිත්‍ය නම් විඥානෙත් අනිත්‍ය නම් මේ තුනේ එකතුවෙන් හට ගන්නා වූ ස්පර්ශයෙන් හට ගන්නා වූ වේදනාව කුතෝ නිච්ඡම් භවිසති කොහොමනම් නිට්ටය වෙන්නද? ඉතින් ඒ නිසා ආධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතන හයයි මුල් වෙලා යම් සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක් ඇති වෙනවා නම් එය නිට්ටයයි ස්ථිරයි වෙනස් වන නොවෙනස් වන ස්වභාවයෙන් යුක්තයි කියලා කවුරු හරි කිව්වොත් ඒක හරි කතාවක්ද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි ඒක හරි කතාවක් නෙවෙයි. හේතුව ඒ උපකාරක ධර්ම අනිත්‍යයි. ඇසත් අනිත්‍ය නම් ඇහැට පේන රූපේත් අනිත්‍ය නම් ඒ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනත් එක්ක එකතු වෙලා උපදින වේදනාව කොහොමනම් නිට්ටය වෙන්නද?